සංවර්ධනයේ වසරක් හැමදේම අලුත් විදිහට වෙනස් වෙන කාලයක්. දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති සිද්ධ කරන්න දැවැන්ත පිරිසක් අවශ්‍යයි. හැම ක්ෂේත්‍රයකම දැනුම කුසලතාවය හැකියාව තියෙන පිරිසක් ඉන්නවා නම් ඒ තමයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව. මේ තමයි හිතා ගන්නවත් බැරි විදිහට කොළඹ නගරයේ ඉදිවන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අලුත්ම සංවර්ධන ව්‍යාපෘතිය. මේ තමයි අලුතින් ඉදිවන කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ. වෙන විදිහට තාම ඉදි කරමින් පවතින ව්‍යාපෘතියක්. නමුත් මෙය එතෙක් මෙතෙක් ඉදි නොවූ ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත ඉදිකිරීමක්. අවුරුදු 60කට පස්සේ මේ වගේ ඉදිකිරීමක් වන මධ්‍යම බස් නැවතුම්පොළේ සංවර්ධනය කිරීමේ වගකීම පැවරුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට. ඒ සඳහා රජයේ විවිධ අංශත් සහයෝගය ලබා දෙනවා. මේ සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 424ක් තාක්ෂණික දැනුම ශ්‍රම දායකත්වයේ ඇතුළු සියලුම දේ සැපෙන්නේ ගුවන් හමුදාවෙන්. අලුතින් ඉදවන කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ කියලා කියන්නේ දැවැන්ත සැලසුමක් අනුව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය ගැන අපි කතා කරනවට වඩා කතා කරන්න සුදුසුම පුද්ගලයා මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. ඒ තමයි ව්‍යාපෘති කළමනාකාරවරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් මනෝර වාකිෂ්ඨ මහතා මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු මොන ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ? මේ සඳහා මූල්‍ය දායකත්වය ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය තුළින් ගුවන් හමුදාව වෙත ලබා දී තිබෙනවා. මෙහි සියලුම ප්‍රසම්පාදන කටයුතු ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබනවා. මේ ස්ථානයේ විශාල අඩුපාඩුවක්ව පැවතුනා තොරතුරු මධ්‍යස්ථානයක්. අපි ගුවන් හමුදාවේ සැලසුම් ශිල්පීන් සහ ඉංජිනේරුවන්ගේ සැලසුම් මත තොරතුරු මධ්‍යස්ථානයක් මේ පර්යන්තය තුළම ඉදිවෙමින් පවතිනවා. පහුගිය කාලේ තිබ්බ විශාලම ගැටලුවක් තමයි මේ බස් රථ නිසි ප්‍රමිතියෙන් යුක්තව පාරේ දහවනේ වෙනවද කියන එක. මීට විසඳුමකුත් මේ අලුතින් ඉදවන ලංගම බස් නැවතුම්පළෙන් ලැබෙනවා. ලංකාව පුරාම නොයෙක් අනතුරු වලට බස් රථ මුහුණ දුන්නා. අපි ඒකට විසඳුමක් වශයෙන් මෙම පර්යන්තය තුළ නවතම අංගෝපාංග වලින් සමන්විත බස් රථ සේවා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය එසේ මෙසේ ව්‍යාපෘතියක් නෙවේ. නවීන පන්නේ බස් රථ ගල් කිරීම ස්ථාන. වායු සමීකරණය කරන ලද රියදුරු විවේකාගාර. මගේ ජනතාවට රැඳී සිටිය හැකි සුවපහසු ආසන. ඔවුන් වෙනුවෙන් වෙන්වුණ විවේක ගැනීම ස්ථාන. ඒ වගේම ඩිජිටල් තිරමතින් සියලු තොරතුරු බලා ගැනීමේ හැකියාවත් මේ අලුත් මධ්‍යම බස් නැවතුම්පළ තුළ පවතිනවා. මේ සියලු වැඩ අවසන් වීමෙන් පස්සේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පළේ අලුත්ම පෙනුම දැක ගන්න ඔබත් සූදානමින් සිටින්න.